චන්දරේගේ වයිෆ්. චන්දරේගේ වයිෆ්. චන්දරේගේ වයිෆ්. මෙතන මේ චිත්‍රපටිය බලන එක අතිශය වැදගත්. ආසියානු සිනමාවට සහ ආසියානු රූපයට ආසියාතික පික්ටෝරියලිසම් එකක්. තාමත්ම ආකර්ශනීය විදිහට ගෙනල්ලා තියෙනවා. චන්දරේගේ වයිෆ් මට ඇත්තටම මේක මාර ෂොක් එකක්. බලාගෙන යනකොට මගේ ජීවිතේ සමහර තැන් මට දැනෙන්න ගත්තා. අම්මත් එක්ක තිබ්බ සමහර සම්බන්ධතා. ඒක හරි විශිෂ්ටයි. අම්මගේ යතකවු නංගිගේ රතුකවු ඇඟට දැන්න ෆිල්ම් තියෙනවා, ඔළුවට දැන්න ෆිල්ම් තියෙනවා, හිතට ඔළුවට ඇඟටම දැන්න චිත්‍රපටයක් තමයි චන්ද්‍රේගේ වයිෆ් කියන්නේ. අපේ සිනමාවේ මම ඔහු දකින්නේ ප්‍රසන්න ජයකොඩි කියන සිනමාකරුවා භාවාත්මක කවි ලියන සිනමාකරුවෙක් හැටියට. මාතෘත්වය කියන කන්සෙප්ට් එකකට හරි ලස්සන අර්ථකථනයක් දීලා තියෙනවා. ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකාගාරයට අපි ආරාධනා කරනවා මේ ඔබගේ හදවතේ ආදරය කොච්චර තැන්පත් වෙලා තියෙනවද කියලා කාලෙකින් දැනගත්තේ නැත්නම් චන්ද්‍රේගේ වයිෆ් බලන්න එන්න කියලා. ගොඩාක් අපේ ඉන්න මේ වගේ චන්දරේලා අපි ඇතුළුව. ඒ චන්දරේලා විසින් හැමදාම අරගල කරා. හැබැයි අද වෙනත් කිව්වා හම්බුනේ නැහැ. හැබැයි චන්දරේලාගේ වයිෆ් ක්ලාස් ඒ අරගල යට ඉඳා ලිම්මට්ටමේ ඉඳා ඒගොල්ලන්ගේ ළමයි සමග ලොකු ජීවන අරගලයක් කරා. ඒකෙන් උපන්න දරුවෝ තමයි මේ වටේට ඉන්නේ. චන්දරේලාගේ වයිෆ්ලා ඒකට තමයි මේ ෆිල්ම් එක. රටේ තියෙන සමාජ පරිසරය තුල අපිට පේනවා යම් ආකාරයකට ලංකාවේ වාම ඉතිහාසයත් වාම දේශපාලන ඉතිහාසයත් වාම කලාත්මක සංස්කෘතිය මතකයකුත් අපිට මේ චන්දරේ කියන නමින් මතක් කරනවා. ප්‍රසන්න යම්කිසි විදියක ලංකාවේ සිනමා ඉතිහාසයේ එච්.ඩී. ප්‍රේමරත්න වෙන්න පුළුවන්, සුමිත්‍රා පීරිස් වෙන්න පුළුවන්, ඉනෝකා සත්‍යංගනි වෙන්න පුළුවන් මේ බොහෝ දෙනෙක් ස්පර්ශ කරපු තේමාවක්. ඊටාම මිනිමලිස්ටික් ස්ටෝරි එකක් එක්ක සිනමාත්මක භාවිතාවකින් ස්පර්ශ කරන්න උත්සාහ කරලා තියෙනවා. හරි අපූර්ව කතාවක් කියනවා ලෝකයට. ඒක මම හිතන්නේ ලෝක සිනමාවට බිහි කරපු විශිෂ්ට සිනමා නිර්මාණයක් හැටියටයි මම දකින්නේ. ප්‍රේක්ෂකයෝ විදිහට අපේ කාර්යභාරය මොකක්ද? නැරඹීමෙන් එහාට ගිහිල්ලා මේ ෆිල්ම් එකක් දකින්නේ කොහොමද? මේ ෆිල්ම් එකක් ඇතුලේ ඉන්න චරිත කියවන්නේ කොහොමද? ඒ චරිත අපේ කරගන්නේ කොහොමද? එවැනි කාරණා බොහොමයක් ප්‍රසන්න අපි ඉදිරියේ තබනවා, ප්‍රේක්ෂකයා ඉදිරියේ තබනවා. මම හිතන්නේ මේක ඉතාම ප්‍රබල චිත්‍රපටයක්. කෙනෙක්ට අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එක බලන්න පස්සේ යාගේ අම්මගේ තියෙන ආදරය ගැන ෆීල් වෙනවා. මේකට කිඩ් ඇක්ටර්ස්ලා ගත්තොත් එහෙම යාලා නැචරලි ප්ලේ කරනවා. ඒක බලන් ඉන්න ආසයි යා ප්ලේ කරන විදිහ. ලංකාවේ සිනමාව ඇතුලේ සිනමා රූපීභාවය සහ සිනමා ඡායාරූපකරණය එක්කම ශබ්ද තලයන් සංස්කරණය ආලෝකකරණය ඇතුළේ මේ සියලුම සිනමාවේ අනුශාංගික අංග සිනමාව තුල තියෙන යම් ආකාරයකට සමස්තාර්ථයකට ගොනු කරන්න පුළුවන් අතලොක්සස් කරන සිනමාකරුවන් අතර ප්‍රධාන කෙනෙක් තමයි ප්‍රසන්න ජයකොඩි. ශාහේම මාලි ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියයි. ඉතාමත් දක්ෂ විදියට මවකගේ සෙනෙහස අපිට දැනෙන විදියට මේ තුල නිරූපණය කරනවා. මම හිතනවා මේ කාන්තාවන් හරි කැමැත්තෙන් වැඩ රතුරදී විප්ලවය ඇත්තට මගේ ජීවිතේ හරි සුවිශේෂී දවසක්. චන්දරේගේ වයිෆ්. ඇත්තටම කිව්වොත් මම හිතන්නේ මගේ පළවෙනි චිත්‍රපටය කියන්න පුළුවන්. දැන් මම මේ වෙලාවේ කතා කරන්නේ රංගන ශිල්පියෙක් විදියට නෙවෙයි ප්‍රේක්ෂකෙක් විදියට. ප්‍රසන්න හඳුන්වලා දෙනවා මේ රටේ දරුවෙක් වදන්නම ඕනේ අම්මා කෙනෙකුට අම්මා කෙනෙක් වෙන්න කියනවා. තමන්ගේ දරුවන් රැක බලා ගන්නට කවා හදා වඩා ගන්න දරන අනවරත අරගලය කේන්ද්‍ර කර ගනිමින් පියා මවසා මේ දරුවන් අතර සිද්ධ වෙන ඉතාම අනුවේදනීය මනුෂ්‍යත්වයේ උතුරා ගිය සෙනෙහසක ඒ ලබැඳියාව පවුලේ කේන්ද්‍රීය පුවතක් අරගෙන තමයි ප්‍රසන්න ජයකොඩි මේ චිත්‍රපටය අප වෙත රැගෙන එන්නේ. පොඩ්ඩක් මතක් කරනකොට ස්පෙෂලි මේකේ තිබ්බ සිනමාටෝග්‍රැෆි පැත්ත නෙක්ස්ට් ලෙවල් වැඩක් සවුන්ඩ් ඩිසයිනින් පැත්ත. හරිම ලස්සනයි. ෆිල්ම් එකේ සම්පූර්ණ ෆිල්ම් එක රඳාපවත්වලා තිබ්බේ සවුන්ඩ් රතුරදී විප්ලවය ඉතාම හෘදය සාක්ෂී ගැඹුරුම තැනින් කියන්න කැමතියි. මම කාලෙකට පස්සේ ලංකාවේ සිංහල චිත්‍රපටයක් බලලා දෙපාරක් විතර මගේ ඇස්වලට කඳුළු ගේන්න ප්‍රසන්න ජයකොඩිට පුළුවන් වුණා. ඇත්තටම ප්‍රොඩියුසර් හැටියට සහභාගී වෙන්න ලැබීම ප්‍රසන්නගේ මූවී එකට ගෞරවයක් සහභාගියක්. මානව සම්බන්ධතා සහ ඒක ඉමෝෂනල් පාර්ට් එක ප්‍රසන්න ඉතාම ප්‍රබල විදියට මූවී එකට ගේන්න පළවෙනි අවස්ථාව කියලා මට හිතෙන්නේ. අම්මලාට දරුවන්ට ඇවිල්ලා එකට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් කියලා හිතනවා. නැත්නම් චන්දරේ සහ චන්දරේගේ බිරිඳ එක්තරා සිනමා රූපකයක් වගේම මම හිතන්නේ මතවාදී රූපකයකුත් අපිට ඇති කරන චිත්‍රපටියක්. ප්‍රේක්ෂක ඔයගොල්ලෝ හැමෝම වෙනුවෙන්ම හදපු චිත්‍රපටයක්. මගේ ගුණය නොනසා අදපු
සියල්ලටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතාමත්ම අභියෝගාත්මක චරිතයක් වුණා ගංගගේ චරිතය. මොකද ඇය නිරූපණය කරන්නේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකවාසී සියලුම මව්වරුන්ගේ චරිතය. අරගල කරන සියලුම පියවරුන් වෙනුවෙන් ඔවුන්ගේ දරුවන් ගැන කතා කරන්න චන්ද්‍රේගේ වයිෆ් මේ නිර්මාණය හරහා අපි එකතු වෙනවා. සියලු දෙනාටම ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න කියලා. ඉතාමත්ම ලස්සන අත්දැකීමක් ඔයගොල්ලෝ ලබා ගන්න පුළුවන්. ඉතා ඉහළ මට්ටමේ සිනමා අත්දැකීමක් විඳගන්නට එන්න චන්ද්‍රගේ වයිෆ් චිත්‍රපටය බලන්න. ඒක ඇත්තටම ආදරය ගැන අලුත් කතාවක්. ආදරය ගැන වෙනස් කතාවක්. ආයිත් මම කියනවා මේ ඔබගේ හදවතේ ආදරයට කොච්චර ඉඩ තියෙනවද කියලා. ඔබට මැනගන්න ඔන්න ප්‍රසන්න ජයවර්ධන ඔබට අවස්ථාවක් නංගිගේ රතු කවුම් බෙඩ්ෂීට් අපේ ඇතුම් තොරරදී ගෙපුරාන් එළුවහයි රතුරදී අවුරුදු රතුරදී